ආයුබෝවන් සුබ දවසක් හැමෝටම. අදනේ චැන්රෝම් චැනල් එකෙන් මං ඔයාලා එක්කගෙන යන්නේ ලංකාවේ තියෙන අපූර්ව වත්තක් බලන්න. මේ වත්තට ගමේ අය නම් කියන්නේ තනිකඩයාගේ වත්ත කියලා. ඒත් ඇයි මේ අක්කර පහක ලස්සන පාරාදීසයට එහෙම නමක් වැටුනේ? ඒ වගේම මේ සැඟුණු රහස් උද්‍යානය ඇතුලේ තියෙන මොනවද? මේ ප්‍රශ්න වලට උත්තර හොයන ගමන් බේබිස් බාවාගේ බ්‍රීෆ් කාඩ් එක බලන්න යමු මාත් එක්ක. ඔබත් පරිසරයට ආදරය කරන කෙනෙක් නම් නැත්නම් පැරණි කලා නිර්මාණ හා ඉතිහාසය ගැන හොයන කෙනෙක් නම් අද වීඩියෝ එක ඔයාලට වෙනස්ම ජාතිය අත්දැකීමක් වේවි. අපේ මේ ගමන් මගේදී අපිට මුලින්ම හමු වෙන්නේ මෙන්න මේ අපූර්ව ස්මාරකය. බ්‍රීෆ් ගාඩන් කියන නමේ මුල් අකුර වන බී අකුර සහ කොන්ක්‍රීට් නිර්මාණ එකතු කරලා හදලා තියෙන මේ ස්මාරකය මගින් බෙවිස් බාව උත්සාහ කරලා තියෙන්නේ පැමිණෙන අමුත්තන්ට Taman සාමාන්‍ය පරිසරයෙන් මිදිලා වෙනස්ම කලාත්මක ලෝකයකට ඇතුළු වෙන බවට පූර්ව සංඥාවක් ලබා දෙන්න. මේ ස්මාරකය පහු කරගෙන යද්දී ඊළඟට අපිට හම්බ වෙනවා යකඩින් හදපු පැරණි ගේට්ටුව. ඒ වගේම මේ ගේට්ටුවට දෙපැත්තෙන් තියෙන පාරම්පරික සහ මිත්‍යා රූප කැටයම් කළ කොන්ක්‍රීට් කුළුණු දෙකක්. මේ විදිහට ගස් කොළන් අස සංගෝප යකඩ ගේට්ටුවක් සහ මිත්‍යා රූප සහිත කුළුණු වලින් බෙවිස් බාව බලාපොරොත්තු වෙලා තියෙන්නේ පැමිණෙන අමුත්තෙකු තුළ මේ වත්ත ගැන කුතුහලයක් ඇති කරන්න. මේ ගේට්ටුවත් පහු කරගෙන තව ටිකක් ඉස්සරහට යනකොට අපිට හම්බ වෙනවා පොඩි පාකින් ඒරියා එකක්. මේ පාකින් ඒරියා එකේ කෙළවරකට වෙන්න මෙන්න මේ වගේ දොරක් තියෙනවා. ඒ දොරත් එක්කම බිත්තියේ පැත්තකින් සීනුවක් දකින්න පුළුවන්. මේ සීනුව නාද කරාම මේ ගෙදර බාරකාර ඉන්න පුද්ගලයා එළියට එනවා. ඒ බාරකාර පුද්ගලයාගෙන් අපිට පුළුවන් මේ ගාඩන් එක බලන්න යන්න ටිකට් අරගන්න. ඒ වගේම මීට ආසන්නයෙන්ම ගාඩන් එකේ මැප් එකත් පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. උදේ 8 ඉඳන් හවස 4 වෙනකන් ගාඩන් එක විවෘතයි. රුපියල් 500ක ටිකට් එකක් අරගෙන ඔයාලට පුළුවන් ජෙෆ්රි බාවගේ ගාඩන් එක විතරක් බලන්න. එහෙමත් නැත්නම් රුපියල් 2000ක ටිකට් එකක් අරගෙන ජෙෆ්රි බාවගේ නිවසයි ගාඩන් එකයි දෙකම බලන්නත් පුළුවන්. අපි නම් ගත්තේ රුපියල් 500ක ටිකට් එකක් ජෙෆ්රි බාවගේ ගාඩන් එක විතරක් බලන්න. ටිකට් අරගෙන මෙන්න මේ ගේට්ටුවෙන් තමයි ඔයාලට ගාඩන් එකට ඇතුළු වෙන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් මෙතනදී අපිට කෑෂ් පේමන්ට් වගේම කාඩ් පේමන්ට් පහසුකමක් සපයලා තියෙනවා. එහෙනම් මේ ගාඩන් එක වටේ රවුමක් යන ගම අපි මේ වත්ත ගැන විස්තර ටිකක් හොයලා බලමු. මේ ගාඩන් එක තියෙන භූමියේ කලින් තිබිලා තියෙන රබර් වත්ත. ඔයාලා දන්නවද මේ ගාඩන් එකට බ්‍රීෆ් ගාඩන් කියන අමුතු නම ලැබුණේ කොහොමද කියලා? මේ ඉඩම මුලින්ම මිලදීගෙන තියෙන්නේ බෙවිස් බාවගේ පියා වෙන සුප්‍රසිද්ධ නීතිඥ බෙන්ජමින් බාව මහත්මයා. එයා නීතිඥයෙක් විදිහට ජයග්‍රහණය කරපු විශාල නඩුවකින් ලැබිච්ච ගාස්තුවෙන්. ඒ කියන්නේ ලීගල් බ්‍රීෆ් එකෙන් තමයි මේ රබර් වත්ත මිලදීගෙන තියෙන්නේ. අන්නේ නිසා මේ ස්ථානයට බ්‍රීෆ් ස්ටේට් කියන නම ලැබිලා තියෙනවා. පසු කාලයකදී ඒක බ්‍රීෆ් ගාඩන් විදිහට වෙනස් වෙලා. මේ තියෙන්නේ මේ ගාඩන් එකේ තියෙන විශේෂම කතාබහට ලක් වෙන ප්‍රතිමාවන්ගෙන් එකක්. මේ ප්‍රතිමාවට කියන්නේ The Cat Among the Monsteras කියලා. ඒ කියන්නේ මොන්ස්ටෙරා ශාඛා අතර සැඟවුණු බලලා කියන අර්ථය. මේ බලල් ප්‍රතිමාව විශාල මොන්ස්ටෙරා ඩිලිකෝසා පත්‍ර අතර ඝන වෘක්ෂ රථ අතුරු සැඟවී ඇති ආකාරයට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. උද්‍යානයේ පටුමන් පෙත් ඔස්සේ ගමන් කරනකොට හදිසියෙන් මේ ප්‍රතිමාව දැකීමෙන් අමුත්තන් තුළ පුදුමයක් සහ සතුටක් ඇති කිරීම තමයි මෙහි එක් අරමුණක් වෙන්නේ. ඒ වගේම තමයි මෙහිදී බෙවිස් බාවා කලාව සහ ස්වභාව ධර්මයේ එකට එක් කිරීම ගැනත් කල්පනා කරලා තියෙනවා. ප්‍රතිමාවක් සාමාන්‍යයෙන් තියන්නේ විවෘත පීඨිකාවක් මත. ඒත් බෙවිස් බාවා ඒව උද්‍යානයේ ස්වභාවික පරිසරය තුනම ඒකාබද්ධ කරලා තියෙනවා. බෙවිස් බාවාගේ පියා මිලදී ගත්ත මේ ඉඩම 1929 අවුරුද්දේදී තමයි බෙවිස් බාවාට හිමි වෙන්නේ. අඩි 6 ඇඟල් 7ක් උස කැපී පෙනෙන පෞරුෂයක් තිබුණු බෙවිස් බාවා ලංකාවේ ආණ්ඩුකාරවරුන්ගේ හමුදා සහායකයෙක් විදියට දීර්ඝ කාලයක් සේවය කරලා තියෙනවා. හැබැයි එයාගේ ඇත්තම ආශාව සහ ඇබ්බැහිය තිබුණේ එදා ඉඳන්ම හමුදා ජීවිතයට නෙමෙයි. ස්වභාව ධර්මයට සහ කලාවට. බෙවිස් බාවා තමන්ගේ මුළු ජීවිත කාලය පුරාම විවාහ නොවී තනිකඩයක් ලෙස ජීවත් වෙමින් මේ ගාඩන් එක තමන්ගේ අතින්ම නිර්මාණය කරපු නිසාවෙන් ප්‍රදේශවාසීන් අදටත් මේ ස්ථානය හඳුන්වන්නේ තනිකඩයාගේ වත්ත කියලා. බෙවිස් බාවගේ මල්ලි වුණ ලෝක ප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පී ජෙෆ්රි බාවා ටුනුගඟ උද්‍යානය හදන්නත් කලින් ඉඳන්ම තමයි බෙවිස් බාවා මේ උද්‍යානයේ වැඩ කටයුතු පටන් ගන්න තියෙන්නේ. ඔයාලා දැන් මේ දකින්නේ මේ ගාඩන් එකේ තවත් වැදගත් අංගයක් වුණු වටරවුම් දිය තටාකය. නිවර්තන ශාක සහ උණපඳුරු වලින් වට වී ඇති මේ නිශ්චල දිය තටාකය මත අවඩ ගස්වල සහ අහස අපූර්වට ප්‍රතිබිම්බණය වෙනවා. උද්‍යානයේ ඇවිදින ඕනෑම කෙනෙකුගේ සිතට සංසුන් බවක් එකතු කරන්න තමයි මේ නිර්මාණය ඉදි කරලා තියෙන්නේ. ඊළඟට බලන්නකො මෙන්න මේ පඩිපෙළ දිහා. මේක හදලා තියෙන්නේ මිනිස් නිර්මාණ සහ ස්වභාවික පරිසරය හරිම අපූර්වට බද්ධ වෙන විදිහට.
පඩිපෙළ දෙපැත්තේ තියෙන ගෝලාකාර ගල් කැටයම් මගින් ප්‍රේක්ෂකයාගේ නෙත විශාල එලිමහන් තනකොළ පිට්ටනියේ සිට ඉහළට තියෙන වනාන්තරය දෙසට හරිම අලංකාර ලෙස යොමු කරනවා. බෙවිස් බාවට මේ ගාඩන් එක හදන්න විශේෂෝසිතයන් තිබුණේ නැහැ. එයා පරිසරයට හානියක් නොවන අයුරින් ගස් කොළන් වවමින් ගල් පඩිපෙළවල් සහ අතින් නිර්මාණය කරපු ප්‍රතිමා යොදා ගනිමින් තමයි මේ උද්‍යානය නිර්මාණය කරලා තියෙන්නේ. දැන් ඔයාලා මේ දකින්නේ මේ ගාඩන් එකේ තියෙන තවත් වැදගත් අංගයක්. මේ ස්ථානය හදලා තියෙන්නේ විවේක ගන්න. මෙතෙන්දි විවේක ගැනීම වෙනුවෙන් සකස් කරපු බංකු වගේම අතීතයේදී භාවිතා කරපු එලිමහන් උඳුනකුත් දැක ගන්න පුළුවන්. අපි මේ ගාඩන් එකේ අතීතය ගැන ආයෙ කතා කරනවා නම් 1929 දී බෙවිස් බාවා පවුලේ රබර් වතුයාය කළමනාකරණය කිරීමට මෙහි පැමිණි අවස්ථාවේදීම මේ භූමිය තුළ උද්‍යානයක් නිර්මාණය කිරීම ආරම්භ කළා. ඔහු රබර් වගාවෙන් කොටසක් ඉවත් කරමින් නිවසක් සහ උද්‍යානයක් කරන මේ භූමිය වෙනස් කළා. මෙහි භූදර්ශන සැලසුම ගැන කතා කරන විට විශේෂයෙන්ම දකින්න ලැබෙන්නේ ෆෝමල් ගාඩන් සහ ඉන්ෆෝමල් ජංගල් ලයික් ගාඩන් කියන දෙකම එකට මිශ්‍ර වීමක්. ඍජු රේඛා වෙනුවට වංගු මම්පෙත්, විවෘත තනබීම් වෙනුවට හදිස්සියේ පෙනෙන කුඩා කෝට්ටයාඩ් වගේ අවකාශ සහ ස්වභාවික වනයක් වශයෙන් හැඟීමක් මෙහි ප්‍රධාන ලක්ෂණයක්. මේ උද්‍යානය තුළදී අපිට කැපී පෙනෙන ගෘහ නිර්මාණ ශිල්පීය අංග කීපයක්ම දකින්න පුළුවන්. වැල් වලින් ආවරණය වූ මම්පෙත්, ගල් පඩිපෙළවල්, තට්ටු වශයෙන් සකසූ භූමිය, ජල තටාක මේවා අතරින් කීපයක්. මේ අංග නිසාවෙන් උද්‍යානය තුළ ගමන් ගන්නා පුද්ගලයෙක්ට සැරින් සැරේටම අලුත් අත්දැකීමකට මුහුණ දෙන්න අවස්ථාව ලැබෙනවා. බ්‍රීෆ් ගාඩන් එක සාමාන්‍ය උද්‍යානයක් වගේ එක්වරම අපිට සම්පූර්ණයෙන් පේන්නේ නැහැ. පටු අංගු සහිත මම්පෙත් ඔස්සේ ඉදිරියට යනකොට සමහරක් වෙලාවට ඝන හරිත පරිසරයකින් අපිව වට කරගන්නවා. ඊළඟ මොහොතේදී හදිසියෙන් විවෘත වෙන කුඩා පිටියක්, මූර්තියක්, ජල තටාකයක්, පඩිපෙළක්, එහෙමත් නැත්නම් සැඟවුණු තවත් කුඩා උද්‍යාන කොටසක්. ඒ නිසා බ්‍රීෆ් ගාඩන් එක කියන්නේ බලනවට වඩා අත්විඳින උද්‍යානයක් කියලා කිව්වොත් වඩාත්ම නිවැරදි. අපි ඊළඟට බලන්න යන්නේ මේ ගාඩන් එකේ තියෙන තවත් වැදගත් ගෘහ නිර්මාණ ශිල්පීය අංගයක්. මේ ගල් පඩිපෙළෙන් පහළට බහිද්දී තනකොළ මත අතුරලා තියෙන පාරම්පරික සඳකඩ පහණක ආකෘතිය. පැරණි අනුරාධපුර ගෘහ නිර්මාණ ශිල්පය නවීන උද්‍යානයකට එකතු කරන තරම් බෙවිස් බාවා නිර්මාණශීලී වන බවට සාක්ෂියක් තමයි මේ. මේ ගාඩන් එකේ ඉතිහාසය ගැන ආයසරයක් පොඩ්ඩක් හැරලා බැලුවොත් බෙවිස් බාවාගේ නිර්මාණ ලෝකයට විශාල බලපෑමක් කරපු කලාකරුවෙක් තමයි ඕස්ට්‍රේලියානු ජාතික ඩොනල්ඩ් ෆ්‍රෙන් කියලා කියන්නේ. 1950 දශකයේදී කෙටි සංචාරයක් සඳහා බ්‍රීෆ් ගාඩන් වෙත පැමිණෙන ඔහු අවසානයේදී වසර කිහිපයක්ම මෙහි රැඳී සිටියා. ඒ කාලය තුලදී බෙවිස් බාවා සහ ඩොනල්ඩ් ෆ්‍රෙන් එකට වැඩ කරමින් උද්‍යානයට විවිධ මූර්ති, අලංකාර භාණ්ඩ සහ වෙනස් ආකාර නිර්මාණ එකතු කරලා තියෙනවා. ඔබ මේ දකින්නේ මේ ගාඩන් එකේ තියෙන ඉතාම වැදගත් ස්ථානයක්. මෙතනදී අපිට ගෘහ නිර්මාණ ශිල්පීය අංග කීපයක්ම දැක ගන්න පුළුවන්. මේ ස්ථානයේ ඉස්සර ක්‍රියාකාරී පොකුණක් තිබුණු බවට සාක්ෂි තියෙනවා. ඒ වගේම විවේක ගැනීමේ අපේක්ෂාවෙන් මෙහි නිර්මාණය කරලා තියෙන උද්‍යාන බංකුවේ මතුපිට මෝස්තරය දිහා පොඩ්ඩක් බලන්නකෝ. ඒ මෝස්තරය නිර්මාණය කරලා තියෙන්නේ තෙත කොන්ක්‍රීට් ගල් මත සැබෑ කොළ තියලා එහි හැඩය සලකුණු කරලා මුද්‍රණය කරලා. මේ වගේ සිමෙන්ති නිර්මාණ ගාඩන් එකේ කීප තැනකම දකින්න තිබුණා. මේකත් මේ උද්‍යානයේ තියෙන විශේෂ ගෘහ නිර්මාණ ශිල්පීය අංගයක්. ඊළඟට මේ ගහ ළඟ තියෙනවා ඔයාලට දකින්න පුළුවන් බහුතට්ටු ජපන් ගල් පැගෝඩාවක්. ඒත් එක්කම තියෙනවා ජපන් ගල් පහන් ටැඹක්. මේ වගේ ජපන් ගෘහ නිර්මාණ ශිල්පීය අංග මේ ගාඩන් එකට එකතු කිරීමෙන් බෙවිස් බාවා බලාපොරොත්තු වෙලා තියෙනවා ජපන් උද්‍යාන කලාවේ තියෙන සංසුම් බව මේ ගාඩන් එකට එකතු කරන්න. ඊළඟට ප්‍රධාන තනකොළ පිට්ටනිය මැද තියෙනවා මෙන්න මේ අශ්ව ප්‍රතිමාව. මේ 20 වෙනි සියවසේ මැද භාගයේදී පමණ කොන්ක්‍රීට් සහ මැටි යොදාගෙන හදපු අශ්ව ප්‍රතිමාවක්. බෙවිස් බාවා මේ වගේ ප්‍රතිමා විශාල එරිමහන් භූමිවල තියලා තියෙන්නේ උද්‍යානයේ පෙනුමට පෞරුෂයක් එකතු කරන්න කියලා තමයි සඳහන් වෙන්නේ. උද්‍යානයේ උසම ස්ථානයක තමයි බෙවිස් බාවා ජීවත් වෙච්ච නිවස පිහිටලා තියෙන්නේ. අපි බෙවිස් බාවාගේ නිවසට නම් ගියේ නැහැ. ඒ වුණාට තොරතුරු වල සඳහන් වෙන විදිහට මේ නිවස ඇතුලේ තියෙන්නේ 20 වෙනි සියවසේ අතීත ලංකාවට බොහෝ සෙයින් සමාන පරිසරයක් කියලා තමයි සඳහන් වෙන්නේ. බෙවිස් බාවා පාවිච්චි කරපු පැරණි දුර්ලභ ලීබඩු, එයා එකතු කරපු දහස් ගණන් පොත්පත්, ඒ වගේ මේ කාලේ ලෝක පූජිත කලාකරුවන් සහ ප්‍රභූවරුන් එකගත්තු දුර්ලභ ඡායාරූපත්
තවමත් ඒ විදිහටම සුරක්ෂිතව තියෙන බව තමයි සඳහන් වෙන්නේ. අගතා ක්‍රිස්ටි විවියන් ලේක් වැනි ලෝක ප්‍රකට පුද්ගලයන් පවා මේ නිවසට ඇවිල්ලා තියෙනවා. මේ ඇති වටිනාම කලාකෘතිය වෙන්නේ ඕස්ට්‍රේලියානු ජාතික ප්‍රසිද්ධ කලාකරු මම කලිනුත් සඳහන් කරපු ඩොනල්ඩ් ෆ්‍රෙන් විසින් ඇඳපු විශාල බිතුසිතුව. ඊට අමතරව ලකී සේනානායක බාබරා සංසෝනි වගේ ප්‍රකට ලාංකේය කලාකරුවන්ගේ නිර්මාණ සහ සීෂෙල්ස් දූපත්වලින් ලැබුණු කොකෝද මේරි වැනි දුර්ලභ ස්වභාවික වස්තුනුත් මේ නිවස තුළදී අපිට දැක ගන්න පුළුවන් බව තමයි සඳහන් වෙන්නේ. දැන් ඔයාලා මේ දකින්නේ බ්‍රීෆ් ගාඩන් එකේ තවත් එක් කැපී පෙනෙන ගෘහ නිර්මාණ ශිල්පී අංගයක් වුණු පියවරෙන් පියවර පහළට ජලය ගලා යන ජල නිර්මාණය. මේ ඉටාලියන් ස්ටයිල් කැස්කේඩින් වෝටර් ෆීචර් එකක් විදිහට තමයි හැඳින්වෙන්නේ. ඉහළ සිට පහළට පියවර කිහිපයක් ඔස්සේ ජලය ගලා යන ආකාරයට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. දෙපසින් තියෙන ඝන වෘක්ෂලතා සහ උණගස් නිසාවෙන් මේ ජල මාර්ගයේ දිගේ අපේ ඇස් ස්වභාවිකවම ඉදිරියට ගමන් කරනවා. ඒ නිසාවෙන් මේ ජලය රඳවා තබන තැනක් විතරක්ම නෙමෙයි. උද්‍යානීය දර්ශනීය මෙහෙයවන අවකාශය සම්බන්ධ කරන නිර්මාණාත්මක අංගයක්. බ්‍රීෆ් ගාඩන් එකේ විශේෂත්වය තමයි මෙවැනි නිර්මාණවලදී කලාව, ගෘහ නිර්මාණ ශිල්පය සහ ස්වභාව ධර්මය එකිනෙක වෙන් කරන්නේ නැතුව එකම අත්දැකීමක් බවට පත් කර තිබීම. අවුරුදු 89ක ආයු විඳලා 1992 දී බෙවිස් බාවා ජීවිතයෙන් සමුගත්තත් එයා නිර්මාණය කරපු මේ සුවිශේෂී උද්‍යානය අදටත් සුරක්ෂිතව තියෙනවා. ඉතින් ඔයාලත් බෙන්තොට පැත්ත සංචාරයක යන්න හිතන් ඉන්නවා නම් බෙන්තොට කලාවිල ගමේ තියෙන බ්‍රීෆ් ගාඩන් එකත් බලන්න අමතක කරන්න එපා. ඒක අනිවාර්යයෙන්ම ඔයාලගේ ජීවිතයට සුවිශේෂී අත්දැකීමක් වෙයි. අවශ්‍ය අයට මම ලොකේෂන් එක පල්ලෙහෙන් සඳහන් කරලා තියෙනවා. මේ බ්‍රීෆ් උද්‍යානය වගේම උද්‍යාන සංචාරයේ අවසානය ටිකක් වෙනස්. ඒ දන්නවද එහෙම කියන්නේ? උද්‍යාන සංචාරය අවසන් වෙලා මෙන්න මේ ගේට් එක ළඟට ඇවිත් බෙල් එක ගැහුවොත් තමයි අපිට එළියට යන්න පුළුවන්. මොකද අපි මේ බෙල් එක ගැහුවාම තමයි සිකියුරිටි කෙනෙක් ඇවිල්ලා ගේට් එක අරින්නේ. අද වීඩියෝ එක නම් ඔයාලට වෙනස්ම විදිහක් අත්දැකීමක් වෙන්න ඇති. එහෙනම් මේ වගේම වීඩියෝ වලින් නැවතත් ඔබ හමු වෙනතුරු ඔබ සැමට සුබ සතියක්.